selecting, reporting and summarizing and also comparison. එතකොට ඒ හතර අපිට ඊටාම වැදගත් වෙනවා. IELTS writing paper එකේ කොටස් දෙකක් තියෙනවා, task 1 and task 2. academic paper වල බොහෝ වෙලාවට task 1 එකට එන්නේ graph and chart. සමහර විට graph and chart වෙනුවට map එකක් එන්න පුළුවන්, process and procedure වෙන්නත් පුළුවන්, cycle සහ සමහර විට කලාතුරකින් life cycle එකක් එන්නත් පුළුවන්. හොඳයි. ඔබ දන්නවා මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා question එක තේරුම් ගන්න හැටි. question එකට graph and chart එකක් එක්ක දීලා තියෙනවා summarize the information, ඒ වගේම selecting, reporting and summarizing and also comparison. එතකොට ඒ හතර අපිට ඊටාම වැදගත් වෙනවා. මම මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබගේ බේසික් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ සැකිල්ල හදන්න අවශ්‍ය වන ප්‍රධාන වාක්‍ය රටා තුනක් පිළිබඳව. එතකොට මේ වාක්‍ය රටා තුනෙන් බොහෝ වෙලාවට කරන්නේ රිපෝටිං කොටස විතරයි. ඒ නිසා ඔබගේ ආන්සර් එක මේ සෙන්ටන්ස් පැටර්න් වලින් බහුලව තිබුණොත්, මේ සෙන්ටන්ස් පැටර්න් බහුලව ඔබගේ තිබුණොත්, ඒ කියන්නේ හොඳම මට්ටමේ ආන්සර් එකක් නෙමෙයි. මොකද මීට අමතරව සමරයිසිං සහ කම්පැරිසන් කියන එක ඔබ කරන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එක බලමු කොහොමද කම්පැරිසන් සහ සමරයිසිං කරන්න කියලා. මෙතනදී මම කතා කරන්නේ බේසික් ස්ට්‍රක්චර් එක හදන හැටි. මොකද අපිට රිපෝට් කරලා තමයි ඊට පස්සේ තමයි අපිට කම්පෙයාර් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් සමරයිස් කරන්න වෙන්නේ. නැත්නම් රිපෝට් කරලා කම්පෙයාර් කරලා සමරයිස් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එවැනි සෙන්ටන්ස් එකක් තමයි අතරම හොඳම සෙන්ටන්ස් එකක් විදිහට අපි සලකන්නේ. හොඳයි. මෙහිදී මම ගත්තේ අතීත කාල එකක්. ඒ කියන්නේ වර්තමානත් සමහරට අනාගත වෙන්නත් පුළුවන්. මොකද අනාගතේ නම් ගොඩක් වෙනස් වෙන්න ඕන. වර්තමානයේ එහෙම නැත්නම් ටයිම් ෆැක්ටර් එක දුන්නේ නැත්නම් අපි සිම්පල් ප්‍රසන්ට් ලියන්නේ. මේ මම කතා කරන්නේ අතීත කාල graph and chart එකක් පිළිබඳව. මේ වීඩියෝ එක බලන ඔබ IELTS, OET, PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට ඉන්ඩිවිඩුවල් කොම්පොනන්ට් එකක් සඳහා සහාය අවශ්‍ය නම්, විශේෂයෙන් ස්පීකිංగ్ සහ රයිටිං කරෙක්ෂන් අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුකම් ටෙලිෆෝන් නම්බර්ස් ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. ප්‍රධානම වාක්‍ය රටාවක් තමයි there was. මොකද was දැම්මේ මම මේක අතීත කාලයේ හින්දා. there was එක adjective එකක් එනවා. adjective එක අනිවාර්යයෙන්ම noun එකක් එන්නේ. බලන්න වාක්‍ය රටාව මම කියනවා මෙහෙම. There was a sharp increase in the production of something. මම හිතනක දාලා තියෙන එකයි in India and Japan. එතකොට මේ දෙක වෙනස් වෙන්න පුළුවන්. sharp decrease, sharp increase, moderate increase, moderate decrease, slight decrease, slight increase. එහෙම නැත්නම් dramatic increase, dramatic decrease වගේ ගොඩක් දේවල් එන්න පුළුවන්. Number 2, noun, verb, adverb. බලන්න. The production levels in India and Japan. ඒක තමයි noun එක. increase මෙන්න verb එක increase අතීත කාලේ හින්දා. adjective එක sharply in 2019. එතකොට sharply, dramatic, dramatically. ඔබට adjective එකෙන් adverb එක ඔබ හදා ගන්න හැටි දාන්න. තුන්වෙනි වාක්‍ය රටාව. වාක්‍යයේ මුලට දෙන්න පුළුවන් time, country, organization වගේ දෙයක්. ඒ වගේම මතක තියාගන්න මේ action verb නැත්නම් function verb කීපයක් තියෙනවා. So, experience, witness, recorded, etc. තවත් තියෙනවා. ඊට පස්සේ එක adjectives හා noun. example එකක් බලන්න. country, India and Japan. countries එතකොට India and Japan recorded
a sharp increase මේක වෙනස් වෙනවා. sharp increase මං හිතනත් තිබ්බා in the production of automobile වගේ ඕන දෙයක් එන්න පුළුවන් in 2019. හොඳයි. මේ මම කතා කරේ ප්‍රධාන වශයෙන් යෙදෙන වාක්‍ය රටා තුනක්. මොකද repetition of the same sentence pattern එකම sentence pattern එක repeat කරොත් එහෙම නැත්නම් කීපයක් විතරක් repeat කරොත් ඔබව අනිවාර්යයෙන්ම penalize කරනවා, ලකුණු ඔබට අඩු වෙනවා. එම නිසා මතක තියාගන්න හොඳ ආන්සර් එකක් ලියනකොට මේ කොටසක් විතරයි ඔබට සැකිල්ල හදන කොටස විතරයි මේ තියෙන්නේ. තව අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එකක් සිලෙක්ටිං කොහොමද අපි නිවැරදිව data select කරන්නේ සහ අනවශ්‍ය ඒවා අයින් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ comparison ඉතාම වැදගත් එකක් comparison. ඊට පස්සේ summarization. අපි මේවා පිළිබඳව ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. අපි හිතනවා මේ වීඩියෝ එක ඉන්ෆෝමටිව් කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.